අවුරුදු 100 ගණනක ඉතිහාසයක් තියෙන ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවන් නම් දසදහස් ගණනක් බිහි වෙලා තියෙනවා. ඉතින් මේ අතරේ විවිධ වාර්තාවන් තියන්න විවිධ පිතිකරුවන් සමත් වෙලා ඉන්නවා. ලෝකේ ඕනෑම පන්දු යවන්නෙක්ට එරෙහිව බය නැතුව ක්‍රිකට් ගැහුවා කියලා ජනප්‍රිය වෙලා ඉන්න තරුණා මේ අතර ඉන්නේ කිහිප දෙනෙක් විතරයි. ඉතින් අද අපි පිතිකරු ලයිස්තුවේ 10 දෙනෙක් හදනකොට මේ අය එක්කෙනෙක්ට එක්කෙනෙක් නොදැවිනි දක්ෂයෝ නිසා එයාලව අපිට අංක කරන්නත් අමාරුයි. කොහොම වුණත් ලෝකේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කරපු පිතිකරුවනුත් මේ ලයිස්තුවේ ඉන්නවා. ඒ විතරක් නෙමෙයි කාලයක් තිස්සේ නම ඇහුවත් පන්දු යවන්නන් බය වෙච්ච පිතිකරුවනුත් මේ ලයිස්තුවේ ඉන්නවා. ඔයාලට ලෝකෙ බිහි වෙච්ච භයානකම පහරවල් එල්ල කරන පිතිකරුවන් 10 දෙනා කවුද කියලා මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. අංක 10 ග්ලෙන් මැක්ස්වෙල්. ග්ලෙන් මැක්ස්වෙල් කියන නම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාව තුල අපිට අරුමයක් නෙමෙයි. මෑත කාලීන ක්‍රිකට් ක්‍රීඩාව තුල බිහි වෙච්ච සුපිරිතම ප්‍රහාරක පිතිකරුවෙකු විදිහට අපිට ඔහුව නම් කරන්න පුළුවන්. විශේෂයෙන්ම එක්දින සහ 20/20 කියන සීමිත පන්දුවාර පිටිය තුල ග්ලෙන් මැක්ස්වෙල් කියන නාමය ෆෝම් වුණොත් ඒ තරගය ජය ගන්න එක කොහෙත්ම ලෙහෙසි වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කතාවට හොඳම උදාහරණය තමයි පාසුගිය ලෝක කුසලාන තරඟාවලිය තුල ඇෆ්ගනිස්තානයට එරෙහිව ඔහු ලැබූ දිත්ත ශතකය. එදින මැක්ස්වෙල් විසින් සම්පූර්ණයෙන්ම ඔස්ට්‍රේලියාව තමන්ගේ කර්මතර ගත්තා. ජාත්‍යන්තර එක්දින පිටිය තුල 126.82ක් සහ 20/20 ක්‍රීඩා පිටිය තුල 154.76ක් වගේ සුපිරි ප්‍රහාරාත්මක වේගයක් ග්ලෙන් මැක්ස්වෙල් සතු වෙනවා. ඉතින් 35 සැවරදි මැක්ස්වෙල්ට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් පිටියේ තියෙන්නේ ඉතා හොඳ ඉල්ලුමක්. කොහොම වුණත් අපිට තවත් වසර කිහිපයක්ම ග්ලෙන් මැක්ස්වෙල්ගේ පිති ප්‍රහාරයන් පිළිබඳව ක්‍රිකට් පිටිය පුරාම දකින්න පුළුවන් වෙයි. අංක 2 බ්‍රෙන්ඩන් මැකලම්. නවසීලන්තය විසින් බිහි කරපු වඩාත් ආකර්ශනීයම ප්‍රහාරාත්මක රටාව තිබෙන පිතිකරුවා බ්‍රෙන්ඩන් මැකලම් කිව්වොත් මම වැරදි නෑ. බ්‍රෙන්ඩන් මැකලම් කියන්නේ සාම්ප්‍රදායික නවසීලන්ත ක්‍රිකට් වෙනම තාලයකට අරන් ගිය සුපිරි නායකයෙක්. ටෙස්ට් එක්දින වගේම 20/20 පිටිය තුල මැකලම් කියන්නේ කිසිදු පන්දු යවන්නෙක්ට පිය නොවි පන්දුවට පහර දෙන පිතිකරුවෙක්. එක්දින පිටිය තුල 96.32ක් සහ 20/20 පිටිය තුල 131.21ක ප්‍රහාරක වේගයක් එක්ක පන්දුවට පහර දීලා තියෙනවා. තවමත් ටෙස්ට් ක්‍රිකට් පිටියේ වේගවත්ම ශතකය ලියවෙන්නේ බ්‍රෙන්ඩන් මැකලම්ගේ නමටයි. ඒ ඔහු පන්දු 54ක් තුල ලබාගත් ටෙස්ට් ශතකයට එම වාර්තාව හිමිකම් කියනවා. ඒ වගේම තමයි මේ වෙද්දි පුහුණු කරුවෙකු විදිහට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ කාර්යයට අත ගහලා අවසන්. අංක 8 AB ඩිවිලියර්ස්. ක්‍රිකට් ක්‍රීඩාව තුල කිරුළු නොපාලන් කුමාරයා තමයි AB ඩිවිලියර්ස්. මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් අවසාන මොහොතේ සෑහෙන්න අවාසනාවන්ත ක්‍රීඩකයෙක් විදිහට ABව හඳුන්වා දෙන්න පුළුවන්. මොකද ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල කිසිදු ප්‍රධාන තරඟාවලියක් ජය ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔහු එක්දින සහ ටෙස්ට් ආකෘති දෙකේම ඉනිමක සාමාන්‍ය 50ට වඩා ඉහළ අගයක් තබාගෙන ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්. එක්දින පිටිය තුල පන්දුවට පහර දීමේ වේගය 100 ඉක්මවා තියෙනවා. ඒ වගේම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වගේම වේගවත්ම 150 අයිති වෙන්නේ AB ඩිවිලියර්ස්ටයි. ඒ වගේම තමයි ඔහු පිටිය වටේටම පහරවල් තිබුණු පිතිකරුවෙකු විදිහට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඉතින් AB ක්‍රීඩා කරනවා දැකපු අය නම් ඔහු මොන වගේ ප්‍රවේගකාරී පිතිකරුවෙක්ද කියලා හොඳටම දන්නවා ඇති. අංක 7 විරේන්ද්‍ර ශෙවාග්. එක්දින ටෙස්ට් සහ 20/20 කියන අංශ තුනේදීම තමන්ගේම ස්ටයිල් එකකින් පන්දුවට පහර දුන් විරේන්ද්‍ර ශෙවාග් කියන්නේ බොහොම ආක්‍රමණශීලී පිතිකරුවෙක්. ඉන්දිය ආරම්භක පිතිකරුවෙකු විදිහට ඔහු වේගවත් ආරම්භයක් ලබාගත්තා කියන්නේ බොහෝමයක් වෙලාවට එම තරගයේ ජය ඉන්දියාව සතුයි. ලෝක ඉතිහාසයේ පන්දු 300කට අඩුවෙන් මුහුණ දීලා ත්‍රිත්ව ශතකයක් ලැබූ අවස්ථාවක් තියෙන්නේ එකම එක අවස්ථාවක් විතරයි. ඒ විරේන්ද්‍ර ශෙවාග් විසින් පන්දු 273කින් ත්‍රිත්ව ශතකයක් ලබා ගැනීම. ඒ වගේම තමයි ඔහු පන්දු 200කට අඩුවෙන් 3 වතාවක් දිත්ත ශතක සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් එහෙම ක්‍රීඩකයෙක්ට ඉන්නේ ශෙවාග් විතරමයි. ශෙවාග් ටෙස්ට් පිටිය තුල 80කට වැඩි ප්‍රහාරක වේගයක් වගේම එක්දින පිටිය තුල 100කට වැඩි ප්‍රහාරක වේගයක් රඳවාගෙන තිබෙනවා. එක්දින දිත්ත ශතකයක් සහ ටෙස්ට් ත්‍රිත්ව ශතක දෙක ශෙවාග්ගේ වාර්තාවලට අයිති. කොහොම වුණත් අපිට ඔහුව හඳුන්වා දෙන්න පුළුවන්
ඉන්දියාවෙන් බිහි වෙච්ච අග්‍රගන්නෙම ආරම්භක පිතිකරුවෙකු විදිහට. අංක 6 අරවින්ද ද සිල්වා. මෑඩ් මැක්ස් හෙවත් අරවින්ද ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ කවදාවත්ම මැරෙන්නේ නැති නම. 1996 ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් තරඟේ පළමු කඩුල්ලු දෙක ඉක්මනින් දැවි යද්දී අරවින්ද ඇවිල්ලා ප්‍රබල ඔස්ට්‍රේලියානු පන්දු යැවීමේ බලෑනිය දාඹේකටවත් මායිම් කරන්න නැතුව ක්‍රීඩා කරපු ඒ ඉනිමම ඇති. ඔහු පොඩ්ඩක්වත් බය නැති ක්‍රීඩකයෙක් කියලා ක්‍රිකට් ගැන දන්න අයට කියන්න. ටෙස්ට් සහ එක්දින පිටිය තුල ඕනෑම පන්දු යවන්නෙකුට පහර පිට පහර දීමට හැකියාවක් අරවින්දට තිබුණා. 2003 වර්ෂයේ Tamanගේ ක්‍රිකට් දිවියේ අවසාන සමයේදී බ්‍රෙඩ්ලි වැනි තරුණ අධිවේගී පන්දු යවන්නන්ට අරවින්ද විසින් 6-4 පහරවල් පිට එල්ල කරනු ලැබුවා. ඉතින් ශ්‍රී ලංකාව බිහි කරපු අති විශිෂ්ටතම පිතිකරු ලයිස්තුවේ ඉහළින්ම ඉන්න අරවින්ද කියන්නේ ඒ කාලේ ඕනෑම රටක ඕනෑම පන්දු යවන්නේ බීතියට පත් කරපු කෙනෙක්. අංක 5 සයිඩ් අෆ්රිඩි. පාකිස්තානය බිහි කරපු ශ්‍රී ලංකාවේ අපිට නම් අමතක වෙන්නේ නැති ක්‍රීඩකයෙක් තමයි සයිඩ් අෆ්රිඩි කියන්නේ. ඉතින් අෆ්රිඩි කියන නාමය ශ්‍රී ලංකාවේ අපිට අමතක නොවෙන්නම හේතුව තමයි 1996 නයිරෝබි වලදී ශ්‍රී ලංකාවටම එරෙහිව අෆ්රිඩි විසින් පන්දු 37කින් ලබාගත් ශතකය. ඉතින් මේ ශතකය එක්දින පිටියේ වේගවත්ම ශතකය විදිහට අවුරුදු 17කට වැඩි කාලයක් තිබුණා. තවමත් ලෝක එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම 6 පහරවල් වාර්තාවත් අෆ්රිඩි සතුයි. ඔහු විසින් ජාත්‍යන්තර එක්දින දිවියේ 6 පහරවල් 351ක් එල්ල කරලා තියෙනවා. ඉතින් එක්දින පිටිය තුල 117ක වගේ ප්‍රහාරක වේගයක් සහ 20 පිටිය තුල 150ක වගේ ප්‍රහාරක වේගයක් තියෙන පිටිකරුවෙක් තමයි සයිඩ් අෆ්රිඩි කියන්නේ. 2009 ලෝක කුසලානයේ අවසන් තරගයේ වීරයා වෙන්නේ සයිඩ් අෆ්රිඩි. ඉතින් අදටත් පාකිස්තානය විසින් බිහි කරපු ප්‍රවේගකාරීම පිතිකරුවා විදිහට අෆ්රිඩිව නම් කරන්න පුළුවන්. අංක 4 ක්‍රිස් ගේල්. යුනිවර්ස් බොස් එහෙමත් නැත්නම් ක්‍රිස් ගේල් ගැන ලෝකේ ඉන්න ඕනෑම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් හොඳින්ම දන්නවා. ශරීර ශක්තිය උපරිමයෙන් තියෙන ක්‍රිස් ගේල්ට 6 පාරක් එල්ල කිරීම කියන්නේ බොහොම පහසු කාරණයක්. ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල 6 පහරවල් 553ක් ක්‍රිස් ගේල් විසින් එල්ල කරලා තියෙනවා. ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකතු කරාම සමස්ත 20 ක්‍රිකට් වල විතරක් ගේල් විසින් 6 පහරවල් 1000කට වැඩි ප්‍රමාණයක් එල්ල කරලා තියෙනවා. ටෙස්ට් පිටිය තුල ත්‍රිත්ව ශතකයක්, එක්දින පිටියේ ද්විත්ව ශතකයක් සහ 20 පිටියේ ශතකයක් හිමි එකම ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ක්‍රිස් ගේල්මයි. කොදෙව්වන්ට 20 ලෝක කුසලාන දෙකක් දිනා ගන්න තම උපරිමය ලබා දුන් ක්‍රිස් ගේල් මේ වෙනකොට විශ්‍රාම සුවයෙන් ඉන්නවා. ඔහු තාමත් ලෝක ක්‍රිකට් පිටිය තුල අමතක නොවන චරිතයක්. අංක 3 බ්‍රයන් ලාරා. 1999 සිට 2007 දක්වා ක්‍රිකට් ලෝකයේම තමන් සතු කරගෙන හිටපු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මුණ ගැහිච්ච දවා ගැනීමට වඩාත් අපහසුම පිතිකරුවා වෙන්නේ බ්‍රයන් ලාරා බව රිකි පොන්ටින් විසින් වරක පවසලා තියෙනවා. කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව බිඳ වැටෙන සමේ ලාරා කියන්නේ මාර විදිහට කණ්ඩායම තනිව ගොඩ දාන්න උත්සාහ කරපු කෙනෙක්. ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 400ක් ලබා අදටත් ඉනිමක වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා විදිහට ඔහුව වාර්තා වෙනවා. ටෙස්ට් සහ එක්දින ආකෘති දිත්වය තුලම ලකුණු දසදහසේ සීමාව ඉක්මවා ලබාගත් බ්‍රයන් ලාරා එක්දින ජාත්‍යන්තර පිටිය තුල ලබාගත් ශතක සංඛ්‍යාව 53ක්. අවශ්‍ය ඕනෑම මොහොතක ඕනෑම පන්දු යවන්නෙකුගේ කිසිම තරාතිරමක් නොබලා පහර දීමේ හැකියාවක් ඔහු සතුව තිබුණා. ඔහු පන්දු 44කින් එක්දින ශතකයක් රැස් කිරීම එයට හොඳම උදාහරණයක්. කෝදෙව් දේශය විසින් බිහි කළ සුපිරි ක්‍රිකට්තරු අතරේ ඉහළින්ම බ්‍රයන් ලාරාගේ නම රැඳිලා තියෙනවා. අංක 2 සනත් ජයසූරිය. ඉක්මනින් ලකුණු රැස් කිරීමේ ක්‍රමය ලොවට හඳුන්වා දී ලෝක ක්‍රිකට් පිටියම උඩු යටිකුරු කළ පුද්ගලයා සනත් ජයසූරිය බවට ඕනෑම කෙනෙක් පිළිගන්නවා. ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච වමත් කසකරුවාගේ ප්‍රහාරයට ලක්වී ඇතැම් පන්දු යවන්නන්ට තමන්ගේ ක්‍රිකට් දිවියම ඉතා ඉක්මනින්ම අවසන් කරන්න සිදුවුණා. 1996 ලෝක කුසලානයේ වටිනාම ක්‍රීඩකයා සම්මානය ලැබූ සනත් ලොව වේගවත්ම එක්දින අර්ධ ශතකය සහ
වේගවත්ම එක්දින ශතකයේ යන වාර්තා දෙකම ඉසුළු ක්‍රීඩකයෙක්. එක්දින සහ ටෙස්ට් අංශ දිත්වයේම ඔහු ඕනෑම පන්දු යවන්නෙකුට එරෙහිව ආක්‍රමණශීලීව පහර දෙනවා. විශේෂයෙන්ම ඉන්දිය සහ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්ට එරෙහිව ඔහු විසින් දියත් කරනු ලැබූ ඉනි එයට හොඳම උදාහරණ වෙනවා. නමුත් අවසනාවකට සනත් ජයසූරියට වැඩි 20 තරඟ සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. කෙසේ නමුත් සනත් ජයසූරිය මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු විදියට නව ගමනක් ආරම්භ කර තිබීම ඉතා විශේෂත්වයක්. අංක 1 විවියන් රිචඩ්ස්. ලොව ඕනෑම වේග පන්දු යවන්නෙක්ට එරෙහිව ඕනෑම අවස්ථාවක හිස් ආවරණයක්වත් නොමැතිව පන්දුවට පහර දුන් විවියන් රිචඩ්ස් යනු දඩබ්බර ප්‍රහාරිකයෙක්. 1979 ලෝක කුසලාන අවසාන තරගේ එංගලන්ත පන්දු යවන්නන්ව දශමයකටවත් ගණන් නොගෙන ඔහු විසින් ගොඩනගනු ලැබූ ලකුණු 138 ඉනිම එයට හොඳම උදාහරණයක්. 1970 සහ 80 දශකවල ක්‍රීඩා කරමින් 90.2 පිතිකරන වේගයක් සහිතව එක්දින පිටිය තුල ක්‍රීඩා කිරීම ඔහුගේ ආක්‍රමණශීලී භාවයට හොඳම උදාහරණයක්. ටෙස්ට් පිටියේ ලකුණු සාමාන්‍ය 50ක් සහ එක්දින පිටියේ ලකුණු සාමාන්‍ය 47ක වගේ ඉහළ පිතිකරන සාමාන්‍යයක්ද විවියන් රිචඩ්ස් සතුයි. අදටත් හිස් ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරමින් ජෙෆ් තොම්සන්, ඩෙනිස් ලිලි, රිචඩ් හැඩ්ලි වැනි පන්දු යවන්නන්ට දිගට හරහට පහරදීම හේතුවෙන් ඔහු ලොව බිහි වූ නිර්භීතම පිතිකරුවා විදිහට සටහන් වී අවසන්. එපමණක් නොව ලොව ක්‍රිකට් පිටියේ බිහි වූ විශිෂ්ටතම පිතිකරුවාත් විවියන් රිචඩ්ස්ද යන්න විවාද නිර්මාණ වී තිබෙනවා. ඉතින් මේ වගේ අපූර්ව වීඩියෝස් දිනපතාම නරඹන්න අමතක නොකර අපේ channel එක subscribe කරන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔබ හමු වන තුරු ඔබට සුබ දවසක්.